ලස්සනට ඉන්න. කුලී වැඩක් කරලා හරි කමක් නැහැ මහන්සියෙන් ජීවිතේ හදාගන්න. වචනෙන් පවා ක්වොලිටි එක තියාගන්න. ඒ ක්වොලිටි එක හරි වැදගත්. සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ. දැන් අපේ ගෙදර අදටත් සිමෙන්ති දාලා තියෙන. මොකෝ මට ඕක මේ ටයිල් අල්ලන්න බැරුවද? නේ මිනිස්සු කොච්චර මට ගෙවල් දෙන්න හදනවද? කොච්චර ඉඩ කඩ? වෙනතුන් මේ වෙනකොට කැප් 3ක් දෙන්න හදලා තියෙනවා. අන්න එකක් පන්සලේ නවත්තලා ගිහින් තියෙනවා හයිලක්ස් එක. ඕනතර. නමුත් තරුණයෙක් වුණාම හොඳ මේ දුප්පත්කම නැති බැරිකම ජීවිතේ කිසිදාක අනෙකගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකක් හරි මනසින් පොහොසත් වෙන්න බුදුරු උගන්වන්නේ සන්තුට්ටි පරමන්දන. අත්තිසුකේ තිබ්බොත් තමයි හැම පුළුවන් වෙන්නේ. මේ කාටත් හොඳට සල්ලි තියෙන්න ඕනේ. මං කියන්නේ නිවන් යන්න කලින් හොඳට හම්බ කරන්න කියලා. හොඳට සල්ලි හොයන්න. මොනවාද කරන්න බැරි? භෝග සුඛේ තියෙන්න ඕන. කවුද මෙහෙම කියන්නේ? මේ බුදුවරු දේශනා කරන්නේ මිනිස්සු අනන සුඛ තියෙන්න ඕනේ. අන වජ්ජනම ණය නැතිකම තියෙන්න ඕන අපිට. මෙව්ව ගානේ ගෙවල් ගානේ ණය නැද්ද මිනිස්සු? පුදුම ණය කන්දක් නේ තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂ දරුවන්ට තරුණ මහත්තුරුන්ට මං කියනවා ඔය ගොඩක් කොල්ලොන්ට වැරදුනේ එක එකාගේ බයිසිකල් පස්සේ යන්න ගිහිල්ලා. බයිසිකලේ පිටිපස්සේ නැගලා යනවා. තරුණයෝ එක්කහුව වෙන්න. මේ ගම් වලින් මත්ද්‍රව්‍ය අයින් කරලා දාන්න. කොල්ලෝ නම් කමක් නැහැ මේ ළමයි ඉන්න තාත්තලා. මස් කිලෝ එකක් ගෙදරට ගෙනල්ලා නැහැ. බිත්තරයක් ගෙනල්ලා නැහැ. වෙනද රස්සාව කරන්න ඕනේ. සමහරු දවල් 30ම නැහින්නේ. ඔය කාගේ හරි දලක් සුද්ධ කරලා ගිහිල්ලා මොකද කරන්නේ? ජීවත් වෙන්නෙම සමහරු බොණ්ඩනේ.